අයිබෝවන් සමාජ මාධ්‍ය ඇතුලේ මේ දවස්වල මොනවද කතා බහ වෙන්නේ? දැන් ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකා මේ යුද්ධයත් එක්ක අපි දැක්කා සමාජ මාධ්‍ය ඇතුලේ කතා බහ ගොඩක් ඇති වෙනවා. අපි දැක්කා කතා බහ සහ බොහෝ දේවල් සමාජ මාධ්‍ය තුල. දැන් විශේෂයෙන්ම ලංකාවට එහෙම නැත්නම් ගාල්ලට නාවික සැතපුම් 40ක් ගැහැයි ඉරාන නෞකාවට පහරක් එල්ල කිරීමත් එක්ක මෙන්න මේ ප්‍රහාරයත් එක්ක ශ්‍රී ලංකාවත් මෙන්න මේ කතාවේ කොනකට ඈඳෙනවා අපි දැක්කනේ. දැන් ජාතික ආරක්ෂාව ගැන බංකුව අරන් එන්න කියලා කිව්ව ජාතික ආරක්ෂා what is the national security කියලා අහපු අයට දැන් ඔන්න උත්තර දෙන්න පුළුවන්. ඇත්තටම දැන් ඔන්න ජාතික ආරක්ෂාව ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් කොහොම වුණත් මෙන්න මේ සමාජ මාධ්‍ය ඇතුලේ මේ මාතෘකාව ගැන කතා කරනකොට අපි දැක්කා එක වීඩියෝවක් සංසරණය වෙනවා. ඇමරිකාවත් එක්ක පසුගිය දින කිහිපය ඇතුලේ පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාව දියුසුමක් අත්සන් කළාය කියලා අපි දැක්ක මේ සමාජ මාධ්‍යවල වීඩියෝ පට තොරතුරු හොමාරු වෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අහනවා බොහෝ දෙනෙක් විපක්ෂ පක්ෂව ඇත්තටම මොකද්ද මේ අත්සන් කරපු ගිවිසුම? මේ ගිවිසුමක් මෙහෙම අත්සන් කරාද? මේ කතිකාවත ඇති වෙන්නෙම මෙන්න මේ ඉරාන නෞකාවට එල්ලවෙච්ච ප්‍රහාරයත් එක්ක මොකද ඒක හේතුව ලංකාවට බොහොම ආසන්නය වීම නිසා. මෙන්න මේ බලන්නකෝ මේ වීඩියෝවේ තියෙනවා මේ අත්සන් කරනවා hinamusu මුහුණෙන් සතුටු මුහුණෙන්. හැබැයි අදටත් මේකේ අත්සන් කරේ මොනවද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් සමාජය දැනුවත් වෙලා නැහැ කියන එක තමයි පාර්ලිමේන්තුව තුල සහ දේශපාලන වේදිකා තුල සමාජ මාධ්‍ය තුල අපි දකින්නේ. බලන්නකො මුලින්ම වීඩියෝව මේ අත්සන් කරන්නේ ඇත්තටම මොකක්ද? දැක්කනේ වීඩියෝ එක නේද? දැන් මේ අත්සන් කරන ගිවිසුම මොකද්ද? මේ ගිවිසුම ඇතුලේ මොනවාද තිබ්බේ තොරතුරු ගැන ජනතාව දැනුවත් කරන්න කියන එක තමයි බොහෝ දෙනාගේ ඉල්ලීම. දැන් පසුගිය කාල සීමාවල් වල පසුගිය රජයන්හි ගිවිසුම් අත්සන් කරාම අපි මතකයිනේ. ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් JVP එක පාරට බැහැලා මොනවද අත්සන් කරේ? කොයි පෑනෙන්ද අත්සන් කරේ? කොතනද අත්සන් කරේ? හැමදේම කිව්වනේ නේද? හැබැයි අද වෙනකන් ඔවුන් අත්සන් කරපු ගිවිසුමේ තොරතුරු තාමත් කියලා නැහැ කියලා තමයි මේ සමාජ මාධ්‍යවල සහ ප්‍රවෘත්ති තුල කතා බහ කරන්න. ඒ නිසා හැමෝම බලාගෙන ඉන්නවා ඇත්තටම පවතින යුදමය තත්වයට සහ මේ ගිවිසුම අතර මොකක්කෝ සම්බන්ධතාවයක් තියෙනවද? එහෙම නැත්නම් මේ ඉරාන් නෞකාවට පහර දීම ඇතුලේ සහ මේ වෙන දේවල් ඇතුලේ අපේ රටත් කොහෙන් හරි ගෑවිලාද ගාවගෙනද ගෑවෙනවද ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකට උත්තර බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි දැක්කා සමාජ මාධ්‍ය ඇතුලේ සහ ප්‍රවෘත්ති තුල. ඒ නිසා ඉක්මනින් උත්තර ලබා දුන්නා නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. බලන් ඉන්න හැමෝටම මේ ගැන උනන්දුව දක්වන හැමෝටම දැනගන්න. ඒ අතරේ දැන් රජයක් විදිහට පසුගිය කාල සීමාවේ මේ යුද්ධ වාතාවරණය තුලදී අපි අහුවන් ගොඩක් දෙනෙක් ඇහුවා. අපි දැක්කා මොකද්ද වර්තමාන රජයේ ස්ථාවරය? මොකද්ද ස්ථාවරය? මෙන්න මේ ස්ථාවරය හොයාගෙන යනකොට මේ මහා පුදුම අමුතු වීඩියෝ ටිකක් දැක්කා. මේ බලන්න මේ වීඩියෝ එක මුලින්ම දැක්කම හිතුවේ මේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලේ කරපු වීඩියෝ. හැබැයි මේ මුලින්ම මේ වර්තමාන ස්ථාවර නැහැ මේ ඉස්තර. දැන් නෙමෙයි දැන් බොහොම නිහඬයිනේ. දැන් හරීම නිහඬයි, හරීම ශාන්තයි, හරීම තැම්පත්නේ. හැබැයි මේ ඉස්සර ඇමරිකාවට විරුද්ධව කරපු කියපු විදිය සහ ඒකෙම තිබ්බා අද ඇමරිකාවට විරුද්ධව එහෙම නැත්නම් අද වර්තමාන තත්වයට ප්‍රතිචාර දක්වන විදිය. බලන්නකො මේ දෙකම එකතැන තිබ්බාම කොහොමද වෙනස කියලා. මෙන්න බලන්න මේ වීඩියෝ එක පොඩ්ඩක්. ඔබාම ලොක්කට එන්න ගියා බිය. ඒවට උත්තර එන්න ගියා බිය. අත්දරුවේ කවුද ගියා බිය? ඕහල් පාසල් ඕබදාලා වනසාදම්මේ කවුද ගියා බිය? ඔබාම ලොක්කට එන්න ගියා බිය. කවුද ගියා බිය? ඕහල් පාසල් ඕබදාලා. අද වෙනකම් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පිළිබඳව ඊශ්‍රායලයට ඇමරිකා එක්සත් ජනපදයට විරුද්ධව වචනයක් කතා කරලා නැහැ. මේ ප්‍රහාර නතර කරන්න කියලා කිසිදු ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි ලංකාවේ ආණ්ඩුවටත් බල කරනවා වහාම පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මත කරන්න. මේ මිනිමරු ඊශ්‍රායල් හමුදාව පලස්තීනයෙන් ඉවත් කරගන්න අපි බල කරනවා. ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලට හැමදාම උදව් කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ උදව් ඇතුව තමයි ඊශ්‍රායලයේ මේ යුද ප්‍රහාර කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැරි වෙලා තියෙනවා මේ ඊශ්‍රායල් ප්‍රහාර නතර කරන්න. ඊශ්‍රායලය පාවිච්චි කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ කරන මේ යුද ප්‍රහාර හෙලා දකින්න තමයි ජනතා විමුක්ති පෙරමුණ අද මේ
උද්ඝෝෂණය පවත්වන්නේ. වගේම ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් කියනවා වහාම මේ යුද ප්‍රහාර නවතර කරන්න. අපි කවුරුත් දන්නවා මැද පෙරදිග කලාපයේ ඊටාම යම්කිසි ආකාරයක දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාව රටක් හැටියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත් ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත් නැත්නම් තමන් මේ වෙනුවෙන් මොකක්ද ප්‍රකාශයක් කියලා කියන්නවත් එහෙම නැත්නම් තවත් ජන කොටසක් කුපිත කරවන්න ප්‍රකෝප කරවන්න ප්‍රකාශ කරන්නවත් එක හිතලු කියන්නවත් වෙලාවක් නෙවෙයි. මේ වීඩියෝ බැලුවම හිතෙන්නේ මතක් වෙන්නේ මට තියෙනවානේ මේ කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා වෙනවලුනේ. මේ නිකන් කිව්වේ එහෙම කියමනක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔන්න ඕක තමයි එදා සහ අද ස්ථාවරයේ විදිහට අපි දැක්කේ. හරි. දැන් ඊළඟට ඉරාන නෞකාවට පහර දීම සම්බන්ධයෙන් සහ මේ කාරණා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ මත පළ වෙනකොට අපි දැක්කා විපක්ෂයක් විදිහට බොහොම සුවිශේෂී කාරණාවක්. ඒක සුවිශේෂී වෙන්නෙම වර්තමාන රජයට. හේතුව තමයි වර්තමාන රජය විපක්ෂයේ ඉන්න කාලේ අපි දැකලා තියෙනවා. පවතින රජය මොකක් වුණත් ඒ රජය කරන්නේ මොන දේ වුණත් නිරන්තරයෙන්ම උනේ ඒකට විරුද්ධ වෙන එක. හොඳ දේ හොඳයි කිව්වෙත් නැහැ. නරක දෙයට හොඳ දේද නරක දේද කියලා අදාළ නැහැ. අපි දැක්ක මේ වර්තමාන රජය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරයා විසින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ගත ලද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එතුමා අගය කරලා තියෙනවා. ඒක හොඳ පූර්වාදර්ශයක්. මේක අතිශය වටින්නේ කාටද දන්නවද? වර්තමාන ආණ්ඩුවටමයි. මොකද මේ ඔගොල්ලෝ විපක්ෂයේ ඉන්න කාලේ හැම දෙයකටම විරුද්ධ වීම ඇරෙන්න හොඳ දෙයක් අගය කරන්න පුරුද්දක් තිබෙම නෑනේ. හැබැයි මෙන්න හොඳ පූර්වාදර්ශයක් දෙනවා නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එතුමා ජනාධිපතිවරයාගේ ඉරාන නෞකාවේ දෙවන නෞකාවේ ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් එතුමාගේ ස්තුතිය සහ අගය කිරීම පළ කළා. මම අපි දැක්කා සමාජ මාධ්‍යවල ප්‍රකාශ නිකුත් කළ තිබ්බ සහ මේ වීඩියෝ පට ගිහිලා තිබ්බා. මෙන්න බලන්න මේ තියෙනවා. මෙන්න මේ තමයි එතුමා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රවෘත්ති නිවේදනයක්. ඔන්න ඉගෙන ගන්නව නම් දෙයක්. පවතින රජය කවුරු වුණත් හොඳ නම් හොඳයි කියන්න, වැරදි නම් වැරදි කියන්න කොන්දක් පන තියෙන්න ඕනේ. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඒ නිසා ඔන්න වර්තමාන ආණ්ඩුවට ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ නාමල් රාජපක්ෂ සජාත් සංවිධායකවරයාගේ ප්‍රකාශය තුල දේශපාලනිකව කොහොමද හරියටම දේශපාලනය කරන්න කියලා කියව ගන්න. එහෙනම් හම්බෙමු. තවත් බුකියේ ටොක්ස් ටිකක් බුකියේ තොරතුරුත් එක්ක ඊළඟ වීඩියෝ එකේ.